හැමෝම එහෙනම් ලෑස්ති වෙන්නකෝ. අපි අද ඔයාලා ආසම මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. වර්තමානයේ පෘථිවියේ ගොඩබිමේ ජීවත් වන දැවැන්තම සත්වයා වෙන්නේ අප්‍රිකානු අලියා. ඒ වගේම සාගරයේ ජීවත් වන දැවැන්තම සත්වයා වන්නේ නිල්තල් මසා. ඉතින් අද වෙනකොට ආසියාවට අප්‍රිකාවට පමණක් අලියතුන් සීමා වෙලා හිටියත් අතීතයේ ලෝකයේ පුරාම මේ අලියතුන් දක්නට ලැබුණා. වර්තමානයේ අපිට දකින්න පුළුවන් අලියතුන්ගේ ආදිතමයක් තමයි මොයිඩිතේරියම් කියන සත්ව විශේෂය. එදා ඉඳන් අද වෙනකල් අලියතුන්ගේ පරිණාමය සත්ව විශේෂ 350කට වැඩි සංඛ්‍යාවක් හඳුනගන්න පුළුවන්. ඒ අතරින් දුවේ පුතේ නූතන අලියතුන්ට වඩාත් ආසන්න කාලයේ නෑකම් කියන සත්වයා විදිහට මෙමත් නැත්නම් බුලි මෙමත් කියන සත්වයා අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ මේ බුලි මෙමත් නැත්නම් මෙමත් සත්වයා ගැන. මීට වසර මිලියන 5කට පමණ ඈත අතීතයේදී ඇරඹුණු අලියතුන්ගේ ඉතිහාසය ප්ලොයෝසින් යුගයේ මුල් අවධිය දක්වාම දිව යනවා. ඒ වගේම අලියතුන් අයත් වෙන ප්‍රොබසයිඩියා ගෝත්‍රය මීට වසර මිලියන 55කට පමණ පෙර තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මගේ දුවල පුතාලා දන්නවද? ඒ කාලේ පෘථිවියේ ප්‍රධාන මහද්වීප දෙකක් විදිහටනේ තිබිලා තියෙන්නේ. ඒ තමයි යුරේසියාව සහ ගොඩ්වානා ලන්තය. විද්‍යාඥයන් පැහැදිලි කරන විදිහට මීට වසර මිලියන 3කට පමණ පෙර තමයි මෙමත් සත්වයින්ගේ ආරම්භය යුරෝපය ආශ්‍රිත කලාපවල සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ මෙමත් වර්ගයේ පැරණිතම සත්ව විශේෂයේ විදිහට සැලකෙන මෙමතස් රූමානාස් නම් වර්ගය මීට වසර මිලියන 3කට පමණ පෙර යුරෝපයෙන් පරිණාමය වෙලා චීනය දක්වා සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙමතස් ස්ට්‍රොගෙන්තේරී ලෙස හඳුන්වන මෙමත් විශේෂය මීට වසර මිලියන 2කට පමණ පෙර පරිණාමය වෙලා නැගෙනහිර ආසියාව පුරා පැතිර ගිහින් තියෙනවා. එතනින් නොනැවතුණු මේ මෙමත් සත්වයින් වසර මිලියනයකට පමණ පෙර ආසියාවෙන් උතුරු ඇමරිකාවටත් දකුණු ඇමරිකාවටත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ මෙමත් සත්වයින් උත්තර අර්ධගෝලයේ අධික ශීත කලාපවලට සංක්‍රමණය වීමත් එක්ක වුලි මෙමත් නැත්නම් ශරීරයේ ලෝම සහිත සත්වයන් ලෙස පරිණාමය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙමත් සත්වයින් බොහෝ විට වර්තමාන ආසියාතික අලීන්ට සමානකම් දක්වලා තියෙනවා. උසින් අඩි 13ක් 14ක් පමණ වන මේ සතුන් ටොන් 8ක පමණ බරකින් යුක්ත වෙලා තියෙනවා. ඒ වගේම අඩි 9ක් තරම් විශාල දල සහිත පිරිමි සතුන්ද අඩි 6ක පමණ දල සහිත ගැහැණු සතුන්ද අතීතයේ ජීවත් වෙලා තියෙනවා. ආයු කාලය වසර 60ත් 80ත් අතර තියෙන මේ මෙමත් සත්වයින් ප්‍රධාන වශයෙන් කොළ වර්ග, තෘණ වර්ග, දිනකට රාත්තල් 700ක් පමණ ආහාරයට ගත් බව විද්‍යාඥයින් උපකල්පනය කරනවා. දුවේ පුතේ, මේ කාලේ පෘථිවියේ තවත් විශේෂ දෙයක් සිද්ධ වෙමින් තිබුණා. ඒ තමයි පෘථිවියේ අයිස් යුගයක් කරා ගමන් කිරීම. ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය අඩුවීම, පානයට තිබූ ජලය ඝන වීම, තෘණ පෙළ ඇටි සියල්ල හිමෙන් වැසී යාම සිද්ධ වෙමින් තිබුණා. වසර මිලියන 2කමාරකට පෙර සෙමින් ආරම්භ වූ මේ අයිස් යුගය මෙමත් සතුන් වගේම පෘථිවියේ සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් බවට පත් වුණා. ඉතින් ඒ කාලේ මෙමත් සතුන් පෘථිවියේ විවිධ ප්‍රදේශවලට ආහාර ජලය සොයාගෙන සංක්‍රමණය වෙලා තියෙනවා. ඒත් ඒ සතුන්ගෙන් ගොඩක් දෙනා ආහාර ජලය නැතුව මරණයටපත් වෙලා තියෙනවා. නමුත් අවසන් කාලේ වුලි මෙමත් නැත්නම් සමහි ලෝම සහිත උණු වුලි මෙමත්ලා අධික ශීතල දරාගෙන වසර ගණනාවක් ජීවත් වුණු බවට සාක්ෂි හඳුනගෙන තියෙනවා.
ඒත් ඉතින් මේ කාලෙ වෙනකොට මිනිසුන් දඩයම් කරන මට්ටමට දියුණු වෙලා හිටිය නිසා මෙමත් සතුන්ගේ වඳවීම තවත් වේගවත් වුණා. ඉතින් ඒකට අපිට තියෙන හොඳම නිදසුන තමයි ප්‍රංශයේ මෙමත් සතුන් 158 දෙනෙකු ඇඳලා තියෙන පැරණි ලෙන්සිතුවම. ඉතින් දුවේ පුතේ තවත් විශේෂ කාරණයක් තමයි රංචු වශයෙන් ජීවත් වුණු මේ මෙමත් සතුන් පසු කාලේ තනිව ආහාර සහ ජලය සොයා ගන්න පටන් ගත්තා. විද්‍යාඥයෝ 1796 සිදු කරපු පර්යේෂණවල අදහස් දක්වන විදිහට අවසන් මෙමත් සත්වයා මීට වසර 4000කට පමණ පෙර තමයි මිය ගිහින් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙමත් සතුන් ලෝකයට බිහි වෙලා අද වෙනකොට ලෝකයෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ. මම දන්නවා ඔයාලා මෙමත් ගැන විස්තර දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ කියලා. දැන් ඉතින් මේ විස්තරත් මතක තියාගෙන තවත් තොරතුරු එකතු කරගෙන අපිටත් කියන්න ඕනි. හොඳද? එහෙනම් අපි අදට පුංචි අපේ දැනුම් පොතෙන් සමුගන්නවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා කිඩ්ස් YouTube channel එක subscribe කරන්න.